එදා හවස අනුත්තර තමන්ගේ කාමරේ මේසේ උඩ සෙනාලි ඔපු පරණ ලියුම් සහ සිතුවම් පිළිවෙලකට අසුරමින් හිටියා. එයා හිටියේ ඒ ලියුම් කියවමින් ලොකු හීන ලෝකයක තනි වෙලා. එක පාරටම සද්දයක් නැතුව විශ්ව කාමරයට කඩා වැදුණා. අඩෝ අනුව මොකද බං උඹ මේ පරණ කඩදාසි ගොඩක් අස්සේ? විශ්වගේ කටහඬට අනුත්තර ගැසිලා කලබලෙන් ලියුම් ටික වහන්න හැදුවා. ඒ වෙද්දි විශ්ව එක ලියුමක් අතට අරන් ඉවරයි. ඒකේ සෙනාලි ඇඳපු අර කුරුල්ලාගේ රූපය සහ යටින් ලියපු සෙනාලි කියන නම තිබුණා. මේ මොකද්ද බං? සෙනාලි? අඩෝ මේ අර එදා සිතිරයා කිව්ව කෙල්ල නේද? මෙච්චර ලියුම් ගොඩක්. ඒ කියන්නේ ඔබ කලින්ම මේක සෙට් කරන්ද හිටියේ? විශ්ව ඇහුවේ hina වෙමින් උනත් අනුත්තරගේ මූණේ තිබුණ බැරෑරුම්කම දැකලා එයාගේ හිනාව නතර වුණා. අනුත්තර සුසුමක් කියලා පුටුවෙන් වාඩි වුණා. තවදුරටත් තමන්ගේ එකම යාළුවගෙන් මේක හංගන්න බෑ කියලා එයාට හිතුණා. "ඕ බං මං ඒ කෙල්ලට ආදරෙයි. ඒත් මම තාම මෙයාව හරියට දැකලවත් කතා කරලවත් නැහැ විශ්ව. අපි මුණ ගැහෙන්නේ පරණ කවි පොතක පිටුවතරින් විතරයි." විශ්ව පුදුමෙන් ඇස් ලොකු කරගත්තා. "උඹට පිස්සුද බං? මේ කාලේ කවුද ලියුම් වලින් ලව් කරන්නේ? ඇයි උඹට බැරි කෙල්ලව හම්බෙලා නම්බර කිල්ල ගන්න? ඕකෝම හැංගි හැංගි කරන්න පුළුවන් වැඩක් නෙමෙයි මචං." "ඒක නෙවෙයි බං ප්‍රශ්නේ. සෙනාලි හරිම වෙනස් කෙල්ලෙක්. එයා මුණ ගැහෙන්න හරිම බයයි. එයා ඉන්නේ ලොකු තනිකමක කියලා මට දැනෙනවා. මම හෙට එයාට මුණ ගැහෙන්න එන්න කිව්වා. ඒත් එයා එයිද කියලා මම දන්නේ නැහැ." අනුත්තර කිව්වේ වේදනාවෙන්. විශ්ව අනුත්තරගේ කරට අතක් තිබ්බා. "අඩෝ අනුව මම දන්නේ නැද්ද උඹේ හැටි. උඹේ ඒ සොෆ්ට් හිතට හරියන්නේ ඔහොම කෙල්ලෙක් තමයි. උඹ බය වෙන්න එපා. හෙට උඹ ඵලයක්. ඒකී උඹට මට මේක කලින් කියන්න තිබුණා බං. උඹ දැන් හරි හිතේ හිර කරන් ඉන්නේ නැතුව කිව්ව එක ලොකු දෙයක් මොඩයා." විශ්ව මොහොතක් නතර වෙලා අමුතු කුතුහලයකින් අනුත්තරගේ මූණට එබුණා. "මචං මට එකක් කියපන්. උඹ මෙච්චර දවස් මේ කෙල්ල එක්ක chat කරාට තාම ඒකේ voice එකවත් අහලා නැද්ද බං? මචං මට එකක් කියපන්. උඹ මෙච්චර දවස් මේ කෙල්ල එක්ක chat කරාට තාම ඒකේ voice එකවත් අහලා නැද්ද බං? උඹලා දෙන්න තාම අර පරණ කාලේ වගේ ලියුම් වලින් විතරද මචං ගනුදෙනු කරන්නේ?" "නෑ බං මම තාම මේ කටහඬ මගේ හීනෙන් විතරයි අහලා තියෙන්නේ." අනුත්තරේ හිම කිව්වේ සෙනාලිගේ කටහඬ අහන්න ගොඩක් ආසාවෙන්. සෙනාලි ඒ විදිහ නැද්දවත් ඔහු දැනන් උන්නේ නෑ. ඒ වුණත් ඒ ආසාව මුළු හිත පිරෙන්නම තිබුණා. පහුවදා උදේ ඉඳන්ම ආස අඳුර වෙලා තිබුණා. ජේසිරි මහතා තමන්ගේ පරණ කාර් එක ධාවනය කළේ හරිම කල්පනාවෙන්. එයාගේ වම් පැත්තේ අසුනේ සෙනාලි නිහඬවම ජනේලයෙන් පිටත බලාගෙන හිටියා. ඇය ඇඳගෙන හිටියේ සරල සුදු ගවුමක්. ඇගේ මුහුණේ තිබුණේ කිසිම හැඟීමක් නැති හිස් බැල්මක්. තාත්තා උදේම මේ කොහෙද යන්නේ කියලාවත් කෙල්ලට ගානක් තිබුණේ නැහැ. ඔහු නාවේ කොළඹ පුද්ගලික රෝහලක ප්‍රසිද්ධ ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වෙන්න. මේක විජේසිරි මහතා සෙනාලි වෙනුවෙන් කරන කීවෙනි වෛද්‍ය හමුවීමද කියලා එයාටවත් මතක නැහැ. ඒ වුණත් කොහොම හරි සෙනාලිව සනීප කරගන්න ඕනේ කියන දැඩි ඕනකම නිසාම උත්සාහයක් හැරියෙත් නැහැ. රෝහලේ පරීක්ෂණ කාමරය ඇතුලේ තිබුණේ සීතල නිශ්ශබ්දතාවයක්. වෛද්‍යවරයා සෙනාලිගේ පරණ වෛද්‍ය වාර්තා ගොන්න පරීක්ෂා කරමින් හිටියා. විජේසිරි මහතා දෑත් එකතු කරගෙන හුස්ම හිර කරගෙන වෛද්‍යවරයාගේ මුහුණ දෙස බලා හිටියා. "මිස්ටර් විජේසිරි." වෛද්‍යවරයා අවසානයේ කතා කළා. ඔහුගේ කටහඬේ තිබුණේ කනගාටුවක්. "මම මේ හැම රිපෝට් එකක්ම බැලුවා. මම කලින් වතාවලදීත් කිව්වා වගේ සෙනාලි දුවගේ කතා කිරීමේ ඉන්ද්‍රියයන්, ඒ කියන්නේ වෝකල් කෝඩ්ස් වල කිසිම කායික දෝෂයක් නැහැ. හැමදේම නෝමල්. එහෙනම් ඒ ડોක්ටර් ඒ මගේ දුව තාම කතා නොකරන්නේ. ඇක්සිඩන්ට් එකෙන් පස්සේ අවුරුදු 8ේදී එයාට ටිකක් කතා කරන්න පුළුවන් වුණා. එයා අම්මා වැහැව්වා. අම්මා නෑ කියලා දැනුණම ආයෙ නිහඬ වුණා. ඊට පස්සේ විජේසිරි මහතාගේ කටහඬ වේවුලන් වුණා. වෛද්‍යවරයා සුසුමක් හෙළුවා. "මේක කායික ප්‍රශ්නයක් නෙවෙයි. මේක මානසික කම්පනයක්. ෂොක් එකක් වගේ. එයාගේ අම්මා නැති වෙන සිද්ධිය එයාගේ හිතට තදින්ම බලපාලා තියෙනවා. එයා වචන වලින් Tamanගේ වේදනාව පිට කරන්න බයයි. එයාගේ මොළේ හිතන්නේ කතා කළොත් ආයෙත් නරක දෙයක් වෙයි කියලා." සෙනාලි මේ කිසිම දෙයක් ඇහුනේ නෑ වගේ කාමරේ කොනක තිබුණු කුඩා මල් පෝච්චියක් දෙස බලාගෙන හිටියා. ඇගේ නිහඬතාවය විජේසිරි මහතාගේ හදවත පලාගෙන යනවා වගේ දැනුණා. "ડોක්ටර් මම මගේ දුවව හැම දෙයකින්ම පරීක්ෂා කළා. එයාට කිසිම අඩුවක් කරේ නැහැ.
මම බයයි ડોක්ටර්. මම නැති වුණ දවසක මේ අහිංසකට මොනවා වෙයිද කියලා. කවුරු හරි ආව අමාරුදායක මට හරිම බයයි. විජේසිරි මහතා කිව්වේ හඬමින්. මට තේරෙනවා විජේසිරි තාත්තා කෙනෙක් විදිහට ඔයාගේ බය සාධාරණයි. ඒත් ඔයාව ලෝකෙන් හංගලා හදන එකකින් වෙන්නේ එයාගේ සයිලන්ස් එක තවත් හද වෙන එක විතරයි. එයාට ඕනේ නිදහස. එයාගේ හිතේ තියෙන බය නැති කරන ආදරය. වචන නැති වුණත් එයාගේ හිත හඳුන ගන්න පුළුවන් දේවල් එයාට ලං වෙන්න ඕනේ. වෛද්‍යවරයා කාරුණික උපදෙස් දුන්නා. ජීසිරි මහතා සෙනාලි දෙස බැලුවා. වෛද්‍යවරයාගේ වචන එයාගේ හිතට තදින් වැටුණා. එයාගේ හිත හඳුන ගන්න පුළුවන් කෙනෙක්. එයාට එකපාරට මතක් වුණේ සෙනාලි නිතරම ලියුම් ලියන තරුණයා. සෙනාලි නොදන්නා වුණත් විජේසිරි හැමදේම දැනගෙන තිබුණේ අහම්බෙන් හම්බුණු ලියුමකින්. මම උත්සාහ කරන්නම් ડોක්ටර්. විජේසිරි මහතා අමාරුවෙන් කියාගත්තා. ඔහු රෝහලෙන් එළියට එනකොට වැස්ස තුරල් වෙලා තිබුණා. විජේසිරි මහතා සෙනාලිගේ අතක් තදින් අල්ලගත්තා. එයාගේ හිතේ තිබුණ ලොකු බයක්. ඒත් ඒ බයට යටි පුංචි බලාපොරොත්තුවක් දරුලමින් තිබුණා. Tamanගේ දුවගේ නිහඬ ලෝකය ආලෝකමත් කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ කොහේ හරි ඉන්නවා කියලා. රත්නපුරේට වෙනදා වගේම එදා හවසත් වැස්ස වැටුනේ මහා පීඩනයකින්. මැණික්ගඟේ වතුර පිරීලා මුළු පරිසරයම තෙතමනෙන් බර වෙලා තිබුණා. සෙනාලි වෛද්‍යවරයා හම් වෙලා ආපු වෙලාවෙ ඉඳන් හිටියේ අමුතුම හැඟීමකින්. මම මගේ කටහඬ ආයෙත් ලබා ගන්නවා කියන බලාපොරොත්තු ඇයට දැනුනේ අඳුරු වහස මැදින් ආපු හෙරියලියක් වගේ. ඇයට ඕනේ උනේ අනුත්තරව මුණ ගැහිලා ඒ ඇස් දෙක දෙස බලාගෙන Tamanගේ හිතේ තියෙන ලොකුම හැඟීම ඔහුට කියන්න. අනුත්තර එන්න කිව්වේ හමස 5ට. පරණ පටමාර්ග දුම්රිය සේවයේ තිබුණු දැන් අත්හැර දමා ඇති හුදකලා ස්ටේෂන් වත්. හමස 4 මාරට විතර වෙනකොට සෙනාලි හිමින් සීරුවේ ගෙදරින් එළියට බැස්සේ පන කඩාගෙන වගේ. රත්නපුරේ තෙත පාරවල් දිගේ ඇය දුවගෙන යනකොට පරණ ස්ටේෂන් එකේ දිරාපත් වුණු ලී කණුවකට හේතු වෙලා අනුත්තර බලාගෙන හිටියා. රත්නපුරේටම ආවේනික ඒ හීන් වැස්සට එයාගේ කමිසය තෙමිලා තිබුණා. අනුත්තරව දැක්ක ගමන් කෙල්ලගේ ඇස්වලට කඳුළු ආවේ අනුත්තර පාර බලාවුණු විදිහටයි. සෙනාලි අනුත්තර සෙනාලිව දැක යාන්තමින් අනුත්තර ඇය දෙසට වේගයෙන් දිවාවා. මම හිතුවා මේ වැස්ස නිසා ඔයාට එන්න බැරි වෙයි කියලා. ඇයි මේ හති දාන්නේ? ඇස්වල කඳුළු? සෙනාලි වෙවුලන දෑතින් අනුත්තරගේ මුහුණ අල්ලගත්තා. හුස්මක්වත් නොගෙන එක සැරේම කෙල්ල අනුත්තරගේ පපුවට හේතු වුණා. අනුත්තරට හිතාගන්න බෑ. මෙච්චර කාල Tamanව දැක්ක ගමන් වචනයක්වත් නොකිය මග ඇරපු කෙල්ල අද මේ මොහොතේ මේ විදිහට එයාව බදාගෙන ඉඳී කියලා. එක පාරටම පාරේ මඩ වතුර විසි කරමින් රණු ලෙස බ්‍රේක් කරන කාර් එකක හඬ මුළු නිහඬතාවයම බිඳලා දැම්මා. ඒ සෙනාලිගේ තාත්තාගේ පරණ නිපාට කාර් එක. සෙනාලිගේ මුහුණ එක පාරටම සුදු මැලි වුණා. විජේසිරි මහතා කාර් එකෙන් බැස්සේ මහා ක්‍රෝධයකින්. ඔහු සෙනාලිව ෆලෝ කරගෙන ඇවිත් තිබුණේ ඇයව අල්ලා ගන්නමයි. සෙනාලි මෙතෙන්ට එනවා. ජයසිංහ මහතාගේ කටහඬ වැස්සේ හඬ මැදින් අකුණක් වගේ දෝංකාර දුන්නා. සෙනාලි බය වෙලා බලන් උන්නේ අනුත්තර දිහායි. අනුත්තර බය නොවී ඉදිරියට ගියා. අංකල් කරුණාකරලා අහන්න මට සෙනාලි එක්ක වචනයක් කතා කරන්න ඉඩ දෙන්න. මං ආවේ ලොකු බලාපොරොත්තුවකින්. තමුන් කවුද මගේ දුවත් එක්ක කතා කරන්න? විජේසිරි මහතා අනුත්තරව තල්ලු කරලා සෙනාලිගේ මැණික් කොටුවෙන් තදින් අල්ලගත්තා. මම තමුන්න මෙච්චර පරිස්සම් කරන්නේ මේ වගේ පාරවල් ගන්න රස්තිය අද වෙන්නද? මම අද උදේ ડોක්ටර් ගාවට එක්කන් ගියේ තමුන්ගේ හිත හදන්න නේද? මම මෙච්චර කාල විඳපු දුක තමුන්ට තේරෙන්නේ නැද්ද සෙනාලි? සෙනාලි හඬමින් අත ගැසුවා. ඇයට ඕනේ වුණා අනුත්තරගේ අතින් අල්ලගන්න. ඇයට ඕනේ වුණා අනුත්තර මට ආදරේ තාත්තේ එයා මට කතා කරන්න උදව් කරේ කියලා කෑ ගහන්න. ඒත් ඇගේ උගුරෙන් පිටවනේ ගොළු කෙන්ද්‍රේලි හඬක් විතරයි. තාත්තෑව කාර් එක දෙසට ඇදගෙන ගියා. අනුත්තර අසරණව බලා සිටියේදී සෙනාලි රැගත් රථය වැසි මීදුම අතරේ නොපෙනී ගියා.